හායි ළමයි අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ බටර් කේක් එකක් ලේසියෙන්ම ගෙදරදී හදන විදිය. අපිට ඕනි වෙනවා බටර් ග්‍රෑම් 150යි, සීනි ග්‍රෑම් 150යි, පිටි ග්‍රෑම් 150යි, බේකින් පවුඩර්, බිත්තර, වැනිලා සහ කේක් ට්‍රේ එකක් ඕන වෙනවා. බටර් වෙනුවට මම ඇස්ට්‍රා ගන්නත් පුළුවන්. මම ගත්තේ ඇස්ට්‍රා. ඉස්සෙල්ලාම මම කේක් ට්‍රේ එක ලෑස්ති කරගත්තා. ඊට පස්සේ කේක් ට්‍රේ එක ලෑස්ති කරගෙන පැත්තකින් තියාගෙන සීනි ටික බ්ලෙන්ඩ් කරලා ගන්නවා නම් හොඳයි. එතකොට වැඩි වෙලාවක් මේ බීට් කරන්න ඕනේ නැහැ. සීනි ටික බ්ලෙන්ඩ් කරලා අරගෙන මම බටර් එකට දාලා කලවම් කරගන්නවා. මම බීට එකක් නැති නිසා හැන්දක් තමයි අද පාවිච්චි කරන්නේ. ඊට පස්සේ මේ වගේ මම හොඳින් සීනි ඇස්ට්‍රා ටිකයි කලවම් කරගන්නවා. වැඩි වෙලාවක් කලවම් කරන්න ඕනේ නැහැ. විනාඩියක් විතර මික්ස් කරගත්තා. මම ග්‍රෑම් 500 බටර් කේක් එකක් තමයි හදන්නේ. ඒක නිසා බිත්තර දෙකක් ගන්නවා. බිත්තර එකින් එක වෙන වෙනම දාගෙන හොඳට මික්ස් කරගන්න බැටර් එකත් එක්ක. මම මේ බැටර් එකට ඊගාවට වැනිලා ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ හොඳින් කලවම් කරන්න. හැන්දකින් එකම පැත්තට මික්ස් කරගන්න. බැටර් එක උගු ගතිය වැඩි නම් කිරි දේ හැන්දක් පමණ එකතු කරලා හොඳින් මික්ස් කරගන්න. ඔයාලට දැන් පේනවා ඇති බැටර් එක වැඩි දියාරුත් නෑ, උගු ගතියටත් නෑ, ක්‍රීම් එක වගේ තියෙනවා. හරි පදම තමයි ඒ. ඊට පස්සේ ලෑස්ති කරගත්ත කේක් ට්‍රේ එකට බැටර් එක දාලා oven එක මම ප්‍රීහීට් වෙන්න දැම්මා විනාඩි 15ක්. ඊට පස්සේ සෙල්සියස් අංශක 180ට විනාඩි 35ක් බේක් කරගන්න. ඔයාලට දැන් පේනවා ඇති විනාඩි 35කට පස්සේ අපේ කේක් එක මොන වගේද කියලා හොඳට ඇවිල්ලා තියෙනවා. මේ විදිහට හදලා බලන්න වරදින්නේ නැහැ. මාරම රසයි. ඒ වගේම මගේ වීඩියෝ එක නැරඹුවාට ඔයාලට ගොඩාක් ස්තුතියි.